වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියෙහි වෙලා අනුන් ලියන් දැක කමලියට කලකලා දුවන මුවන් දැක නොදමන් මෙලුව කලා මේ ලෝකේ ජීවත් වෙන ගොඩක් අය අඳුරෙන් අඳුරට යන අය අන්ධකාරයෙන් අන්ධකාරයට යන අය කොහොමද බුදුහාමුදුරේ දේශනා කරේ අංගුත්තර නිකායේ තමස සූත්‍රයේ ජන කවියා ඒ ගැන දැනගෙන හිටියා ඒ නිසා තමෝ තම පරායන මේ ලෝකේ ජීවත් වෙන ගොඩක් අය යන්නේ අඳුරෙන් අඳුරටමයි තමෝ ජෝති පරායන ගියොත් හොඳයි අන්ධකාරය නැති කළ ජෝති කිව්වේ ජෝති පාර නෙවෙයි ජෝති කිව්වේ ආලෝකයට යනවනම් හොඳයි ඒ සමහරු කොච්චර මුදල් හරි හම්බ කරා ජෝති තම පරායන වෙනවා ඒ කිව්වේ ආලෝකයේ ඉඳලා ඩක් ගාලා අඳුරට වැටෙනවා ඒසා යායිත්තේ කොහෙටද ජෝති ජෝති පරායන ඒසා ගොල්ලෝ ආනාහිය මතක නෑ ආනාහිය පානාඩ හැරෙන් දැනේ කවිය ඉගෙන ගත්තේ ජන කවියා ආගමික නම්‍යශීලීත්වය දැනගෙන හිටියා එයා එතන කිව්වේ දරුවනේ පටිච්ච සමුප්පාදය මොකද කිව්වේ පටිච්ච සමුප්පාදය අඳුරෙන් අඳුරට යන්නේ දැන් පැහැදිලිද එතකොට එහෙනම් තණ්හාව තමයි මේ ලෝකෙට හැම දෙයකම පුතේ මුල ආශාවෙන් බැඳුනොත් වැඩේ ඉවරයි ඒ නිසා බුදුහාමුදුරුවෝ නැති කරන්නේ කිව්වේ මොකද නී වාන නී තෘෂ්ණාව නැති කරන්නේ කොහොමද අපි නැති කරන්නේ තෘෂ්ණාව අපි එල්ලෙනවා ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැති කරන්න වාන තෘෂ්ණාව එබැවින් ඒක නිබ්බානං පරමං සුඛං නිර්වාණය පරම සැපතයි එතකොට දැන් ආකාරයක පුළුවන් නේද ටිකක් හරි ලියා ගන්න විභාගෙට අවිද්‍යාව පත්‍ය